Biar sehari-hari Napinindang dadadang Isser suwandai denindang dadadang Lasun kasut Berdasin yegi kasut Patang punat ambil sebetegi Kasenang napinindang dadadang Dang, mau nak pakai voice cut ni? Oh, itu main by voice cut. අපි මේ අවස්ථාවේදී මේ මඩල් දුවට තමයි යන්න හදන්නේ. මේ අපේ ක්ලබ් 9 ටීම් එක ඔක්කොම ඉන්නවා. ඉතින් අපි අහමු මේ කට්ටිය කොහොමද මේ ට්‍රිප් එක ගැන අපි දැනගමත් ඉන්නවා. දැනගමත් අපි අහමු. අපිට ගන්නවා බං මේ channel එක ඉන්නේ කරන්නේ. ඉතින් අතන මේ ට්‍රිප් එක ගැන මොකක්ද ඉන්නේ? මේ වගේ ට්‍රිප් එකක් ආයේ ලොයිත් අයියේ කිව්වා. මේ ගන්න බෑ ඇත්තටම මේ ෆෝන් එකක් විතර කරලා ට්‍රිප් එකක් डॉलर मिलियन 12 रुपया करला देना दावा के खाने अंदर गिरने अंदर कंपनी क्या है මේ මඩල් දුවනේ ඒක ඇතුලේ යන්නද තියෙන්නේ අපිට මඩල් දුව අපි මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මේ බෑන ඒ කියන්නේ එරංග වික්‍රමසිංහත් අපිට එදී හම්බුණා අපි එකයි යනවා අන්තිමට ඒ කියන්නේ අපිට ඒ තරම් මාර ලැබෙදියාවක් ආවේ මාර සන්තෝෂයි බට්ට හැපි අපේ පිග්මී බෝට්ටු ඇවිල්ලා තියෙනවා අපිට ඊට පස්සේ යන්න තියෙනවා යන්න සල්ලිත් නැහැ මොනාල ඉන්න ගන්නත් ඕනේ ඒකද එහෙනම් අපි හැමෝම මාත් මඩල් දුවකි තව එකක් තියෙනවනේ ඉස්සරහට පානින සීනක් ගත්තද අපි දැන් කට්ටියම මේ බස්සලා අපි බඩොල් දුවට දැන් එකලා යන්නේ ඔක්කොම සේෆ්ටි ජැකට් ඔක්කොම දාලා ඔක්කොම බැස්සුවා හරි එහෙනම් ඒවට එනවා ගන්නාම මාටි පදවි සම්ප්‍රාප්තිය මේ ගන්නේ මේ පදවි සම්ප්‍රාප්තිය කැමරාව දිහා බලන්න එපා මම දන්නේ නැති වගේ අතරම මේක මේ අපි මාටි වික්‍රමසිංහ මහත්තයා කොහොම හරි මේක හොයාගන්නම ඉන්න තමයි අපි මේකෙන් අදහස් කරන්නේ මේ චාරිකා සංවිධානය කරේ මේකට හලෝ හරි මේ හරි එනවා තේනවද මම කකුල් විතරයිද ගන්නේ? ඉරි සිකර නැද්ද? කකුල් විතරද ගන්නේ? ආමුතු තරණය කරලා කලපුව තරණය කරලා කට්ටිය දැන් යනවා. මට හිතෙන්නේ දැන් ළඟයි. නැත්නම් මේ අග්ගාල බහලා. තාර ගේස් එකනේ. ඔය මේ මඩල් දුව කියන්නේ මේ ජනප්‍රවාදයන මේ චිත්‍රපටි සංස්ථාවෙන් කරපු අඩිතාලමක් එහෙම මේකේ තියෙනවා. ඉතින් අපි ඒක බලන්න තමයි ආස්සයිදී යන්නේ. ගොඩක් ඩයිවර්සිටි එකක් මේකේ තියෙනවා. ගන්න සුළු වර්තාපනයකුත් පත් වෙනවා කියන්නේ මේක තමයි විශේෂත්වය මේ හරිත කලාපවල තියෙන මේ මාටි ගමන සාර්ථක වෙන්නේ. ඒකත් එක්ක තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩල් දුව ගැන ලියපු පොත ලිව්වේ මෙහෙට වෙලා. ඒ කියන්නේ පොත ලියන්න තමයි මෙහෙට ආවේ යන්නේ. හරි. මාටින් වික්‍රමසිංහ මහත්තයා වංගෙඩිය. මේක දාලා තමයි කොටන්නේ. මේක දාලා කොටනවා. මේ ගලන්න මේක පෞරාණික වටිනාකමක් තියෙනවා මේ. ඔව් මොකද කියන්නේ වංගෙඩිය. මේ හොඳට කොටපු වංගෙඩිය. අපිට හිලෙන් කියන්න පුළුවන් කොහමද කොටලා තියෙනවා ඒ. කොටලා තියෙනවා. රයිට් හොඳයි. හරි එක විස්තරට ගිහලා බලමු. එතකොට එළියට ඇවිල්ලා තමයි කොටලා ගිහලා තියෙන්නේ නේ. ඇයි එළියට ඇවිල්ලා තමයි කොටලා ගිහලා තියෙන්නේ. ඒකට මෙතන තියෙන්නේ. අපිට මේ කෙටිල්ලෙන් පේන විශේෂත්වය මාටින් මහත්තයාගේ. අඩේ පොඩි අඩේ මූදාරි නා යනවා. කට්ටිය තත්තක් ගාලා යන්න මොකද මේ කුණ්ඩල් වාරෙන් මෙන් ඉන්න මේ පරිස්සම් වෙන්න මාටි වික්‍රමසිංහ මහත්තයා උගුල් විදියට හදලා තියෙන්නේ කුණ්ඩල්ල තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ සතුරු ආක්‍රමණයක් ආවතින් එහෙම කුණ්ඩල්ලෙන් තමයි මුලින්ම පාර දෙන්නේ. ඊට පස්සේ යන්න බෑ ඊට පස්සේ මාටි වික්‍රමසිංහ මහත්තයා ගාවට. දැන් නමුත් අපි යනවා. මේ කුණ්ඩල්ලෝ කෑවත් යනවා. අපි හොයාගත්තා.
අවසාන වශයෙන් අපි හොයාගත්තා. කවුද? මාටින් වික්‍රමසිංහ මහත්තයා. ඉන්න මේ ළඟ ඉන්නේ. මම හිතන්නේ කන වැඩි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ වැදගත් මහත්තුරු කන්නේ නැහැ, උදේම කන්නේ නැහැ, බ්‍රෙක්ෆාස්ට් එක ගන්නේ 10ට විතර. සාමාන්‍යයෙන් එයා ගන්න ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට්. මොකද මම කියලා තියෙන එක මම කලින් දන්නවනේ. දැන් ඇති. අපි ගිහලා බලමු ගෙදර මොකද කරන්න කියලා. නෝනත් ඉන්නවද දන්නේ නැහැ. හයි. හරි මං කිව්වා හරි මාට වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා බලමු කතා කරලා මොකද කියන්නේ කියලා මාට වික්‍රමසිංහ තාම පොත ලියනවද දන්නේ නැහැ හැබැයි අපි එනකොට ඉන්නේ ලිඳ ගාව වතුර ගෙනියන්න ඉන්නේ නැති මං හිතන්නේ නෝනා කියලා මං කිව්වා බ්‍රෙක්ෆාස්ට් කරන්න නැති කියලා නෑ වතුර එන්නකෝ බලමු කතා කරලා අයිබෝන් කියන්න ඕනේ එනකොට අයිබෝන් මාට වික්‍රමසිංහ මහත්තයා අපි මේ ක්ලබ් 9 එකේ කියලා අපි හංගුරන් ගෙත කියන්නේ නුවර කැන්ඩියන්ස්ලා ඇවිල්ලා අපි ඔබතුමාගේ එන්න රසිකයෝ ඉතින් ඔයගේ සින්දු අපි ඔක්කොම අහනවා කියපු ඔක්කොම එහෙම දාස් තමයි මේ තරුණ කැල බොහොම හොඳයි හොඳයි මේ වගේ කැලවල් වල එන්න හොඳ දක්ෂතාවයක් තියෙනවා හොඳයි හොඳයි අපි කැමති මාටින් නිසා මොනවද ඉස්සරහට කරන්නේ දැන් මොනවා හරි මම මේ දවස්වල කරා දෙනවා කාමිනෙත් එක්ක දැන් කරන්න කවුරුත් නැහැ ඒ දවස්වල අපි හොඳට කරා මගේ අර වංගෙඩි වල දැක්කද මම කොට බේක හොඳට කොටලා දැන් රුයිතට ගිහලා කොටලා ඒක මැදෙන් ලොකු වෙලා නේ බමරු කාලද ඒ දවස්වල එහෙම තමයි අමාරු දෙනවා හරි ලැත්තක රඟපාන ඇත්තටම මේ කැලේ ඉඳන් නේද මාර හොඳට කියන්නේ එන්ජොයි කරන්න පුළුවන් අපි මෙතන තමයි නෑවි නෑවි මේ ලිදේ දෙනවා කාමිනේ මම අපි නෑවි අපි මෙතන මේ ලිදේ ඔව් ඇදලා නානවා ගැඹුරයි මේකේ ලුණු වතුර එන්නේ මුහුද දිහා බලාගෙන නානවා නානවා මුහුද බලන්න උඩ නගින්න ඕන නගින්න ඕනේ ගොඩක් මේම අපිට දැන් මේ මේමයි අපි මාට වික්‍රමසිංහ මහත්තයාට අපි අපේ ඇත්තටම හිට මොනේ පරණ මං හිතන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙන්නේ ඉස්සර අපි මෙතෙන් දෙන්න මාර මේකක් කරේ බලන්න අපේ සතුටක් ඔයාලා දැන් සතුටුයි කැලේකට රුපියල් 1200ක් කියලා කැලේකට රුපියල් 1200ක් කියලා ඒකත් මාර මේකක් ලල්ලකට ඔය ඔබ මාඩි වික්‍රමසිංහනේ ඒක තමයි දැන් හරි එහෙනම් අපි මාටින් වික්‍රමසිංහට බොහොම ස්තුතියි සම්බන්ධතාවක් අපි එහෙනම් good luck ඔක්කොම හොඳ කරගෙන යන්න අපි අම්මේ වෙනම් ආයෙ දවසක අපි එන්න කැලේ එහෙනම් පරිසම යන්න මගේ අම්මලා එහෙනම් අපි යන්න හරි අපි ආවේ පික්මී බෝට්ටුවේ අපි එහෙනම් ගිහලා බෝට්ටුවෙන් හම්බෙමු ඈ මේ පැත්තේ අච්චා මේක තමයි මේ ඉන්නේ තමයි ඉන්නේ නාන එක තමයි සීන් එක යාගේ බය කරලා ඔහොම බයි ඔබ මේ දකින්නේ මේ ලෝකේ වසන මීයා තමයි ඉන්නේ ඊයේ හවස ගිහලා වැනුණලු ඔව් මීයා නිදේ ආකාරයේ මීයා හරි චූටි ඊයේ හවස මීයා වැනුණලු එහෙමද චතුවා මේ ලං කරමු පොඩි මොකට ලං කරලා අන්තර වීඩියෝ කරමු දැන් ඇරුනේ